සූර්ය බල ශක්තිය. අපි හැමතැනම වගේ දකින දෙයක් නේද? වහලවල් උඩ ලොකු කාන්තාරවල අභ්‍යවකාශයේ පවා. ඒත් කවදා හරි හිතලා තියෙනවද ඔය දිලිසෙන පැනල් එකක් ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා? කොහොමද හිරු එළියේ තියෙන පොඩි අංශුවක් අපේ ගෙදර ලයිට් එක පත්තු කරන විදුලිය බවට පත් වෙන්නේ? හරි. අද අපි බලමු මේ පුදුම තාක්ෂණයේ පිටිපස්සේ තියෙන රහස මොකක්ද කියලා ඒකදම් සරලවයි. දැන් බලන්න මේ ගාන ටෙරාවොට් 1,73,000ක්. මොකක්ද ඒ කියන්නේ? හරි මෙහෙම හිතමුකෝ. මුළු ලෝකෙම තියෙන හැම බලාගාරයක්ම එකතු වෙලා අවුරුද්දක් තිස්සේ හදන විදුලිය වගේ දසදහස් ගුණයක බලයක් එකම එක මොහොතකදී හරියටම දැන් ඉරගෙන අපේ පෘථිවියට එනවා. හිතා ගන්නවත් බෑ නේද? ඒක ඇත්තටම මහා දැවැන්ත ශක්තිකන්දරාවක්. වෙන විදිහට කිව්වොත් මුළු ලෝකෙටම ඕන කරන පවර් එක වගේ දසදහස් ගුණයක් හැම තත්පරයකම අපිට ලැබෙනවා. නිකම්ම. හැබැයි අපි එකෙන් පාවිච්චි කරන්නේ හරිම පොඩි ටිකක්. ඉතින් හිතන්නකෝ අපේ ඔළුවට උඩින් තියෙන මේ මහා බලාගාරෙන් අපිට ගන්න පුරුවන් තව කොච්චර දෙයක් තියෙනවද කියලා. එතකොට ඉතින් ලොකුම ප්‍රශ්න එනවා ඇයි අපි එහෙනම් මේ නිකන් ලැබෙන මෙච්චර දැවැන්ත ශක්තියක් පාවිච්චි කරලා මුළු ලෝකෙටම කරන්ට් එක දෙන්නේ නැත්තේ? මොකක්ද අවුල? හරි අද අපි මේ කතාවෙන් හොයලා බලමු ඒ ප්‍රශ්නට උත්තරේ. හොඳයි. ඔයා ලොකු ප්‍රශ්නෙට උත්තර හොයන්න කලින් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේ සෝලර් පැනල් එකක් ඇතුලේ අර ඇහැට පේන්නේවත් නැති කුඩාම මට්ටමේදී මොකක්ද වෙන්නේ කියලා. අපි මේ සයන්ස් එක පොඩ්ඩක් සරලව කතා කරමු. සෝලර් පැනල් එකක් කියන්නේ ඇත්තටම හරියට ලෙගෝ කෑලි සෙට් එකක් වගේ. සූර්ය කෝෂ කියලා කියන පොඩි කෑලි ගොඩක් එකට එකතු කරලා තමයි ලොකු පැනල් එක හදන්නේ. මේ කෝෂ හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට සිලිකන් වලින්. සිලිකන් කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. වැලි වල තියෙන මූලද්‍රව්‍යයක්. ඒකට නියම හැකියාවක් තියෙනවා සමහර වෙලාවට විදුලිය හොඳට ගෙනියනවා සමහර වෙලාවට ගෙනියන්නෙම නැහැ. අන්නේ හැකියාව තමයි මේ මුළු ටෙක්නොලොජි එකේම හදවත. ඔන්න මෙතන තමයි වැඩේ තියෙන්නේ. එක සූර්ය කෝෂයක් ඇතුලේ සිලිකන් ලේයර්ස් දෙකක් තියෙනවා. එකකට අපි කියමු N type කියලා. ඒකේ අමතර ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ අර ශ්‍රිණ ආරෝපණ ටිකක් වැඩිපුර තියෙනවා. අනිත් එක P type. ඒකේ අනිත් පැත්ත. ඉලෙක්ට්‍රෝන වලට ඉන්න පුළුවන් හිස්තැන් අපි ඒවට හෝල්ස් කියන කියමුකෝ. ඒවා වැඩියෙන් තියෙනවා. මේ නිසා මේ ලේයර්ස් දෙක අතරේ නිකන් පොඩි විද්‍යුත් අසමතුලිතතාවයක්, බැලන්ස් නැතිකමක් හැමතිස්සෙම තියෙනවා. හරි. දැන් ඔය ලේයර්ස් දෙක හම්බ වෙන තැන P/N සංදිය කියලා විශේෂ තනක් හැදෙනවා. මේක හරියට one way පාරක් වගේ. ඉලෙක්ට්‍රෝන වලට පුඩුවන් N පැත්තේ ඉඳන් P පැත්තට පනින්න. ඒත් ආපහු එන්න බෑ. දොර වැහුවා වගේ. අන්න ඒ එක පැත්තකට විතරක් යන්න දෙන එක තමයි කරන්ට් එකක් හදාගන්න අපිට උදව් වෙන්නේ. හරි දැන් අපේ සිස්ටම් එක රෙඩි. one way පාරත් හදලා තින්නේ. දැන් බලමු ඉරේලිය වැටෙනම මොකද වෙන්නේ කියලා. කොහොමද මේ ආලෝකය ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන වලට යන්නේ කියලා සිග්නල් එක දෙන්නේ. මේ මුළු ක්‍රියාවලියම පටන් ගන්නේ ෆෝටෝනයක් නිසා. ෆෝටෝනයක් කියන්නේ හරිම සරලව ඉර එළියේ තියෙන පුංචි ශක්ති පැකට් එකක්. ඔන්න ඔය පැකට් එක තමයි ඇවිල්ලා අපේ සෝලර් සෙල් එකේ දොරට තට්ටු කරලා වැඩේ පටන් ගන්නෙ. හරි මෙහෙමයි වෙන්නේ. මුලින්ම ඉරෙන් එන ෆොටෝනයක් ඇවිල්ලා සිලිකන් සෙල් එකේ වදිනවා. ඒ වැදෙන පාරට ඒ ශක්තියට එක ඉලෙක්ට්‍රෝනයක් හිටපු තැනින් ගැලවිලා නිදහස් වෙනවා. දැන් අර අපි කතා කරපු one way පාර ඒ කියන්නේ P/N සංදිය වැඩට බහිනවා. ඒකෙන් කරන්නේ නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනයක එක පැත්තකට තල්ලු කරනවා. ඉලෙක්ට්‍රෝන එක ගියාම ඉතුරු වෙන හිස්තැන අනිත් පැත්තට තල්ලු කරනවා. ඔය විදිහට එක පැත්තකට ඉලෙක්ට්‍රෝන ගොඩක් එකතු වෙනවා. ඊට පස්සේ අපි මේ ඉලෙක්ට්‍රෝන ටික වයර් එකක් දිගේ යන්න සැලසුවම අන්න ඒක තමයි අපිට විදුලිය කියන්නේ කරන්ට් එක විදිහක ලැබෙන්නේ. හැබැයි ඉතින් මේක සෝලර් සෙල් එකකින් එන්නේ හරිම පොඩි කරන්ට් එකක්. ඒත් හරියට අර ලෙගෝ කෑලි වගේ මේවා ගොඩක් එකතු කරලා අපිට ඕන සයිස් එකට පවර් එක හදාගන්න පුළුවන්. හිතන්නකෝ සෙල් $1කින් විතර ෆෝන් එකක් charge කරන්න පුළුවන්. එතකොට මුළු ගෙදරකටම කරන්ට් එක දෙන්න නම් ඔය වගේ පැනල් ගොඩක් ඕන වෙනවා. මේකේ තියෙන නියමම දේ තමයි මේ සිස්ටම් එක ඇතුලේ කැරකෙන, ගෙවෙන, සද්ද දාන කිසිම දෙයක් නැහැ. එහාට මෙහාට යන එකම දේ ඉලෙක්ට්‍රෝන විතරයි. අන්න ඒ නිසා තමයි මේවා අවුරුදු ගාණක්, සමහර විට දශක ගාණක් කිසිම සර්විස් එකක් නැතුව වැඩ කරන්නේ. හරි දැන් අපිට තේරෙනවා මේ ටෙක්නොලොජි එක වැඩ කරන විදිය. ඒක නියමයි. ඒත් මේක ලැබ් එකෙන් එළියට අරන් මුළු ලෝකෙම පාවිච්චි කරන්න ගියාම අපිට මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දෙන්න වෙන්නේ? මොනවද තියෙන අභියෝග? ප්‍රධානම අභියෝග කීපයක්ම තියෙනවා. එකක් තමයි ලෝකෙ හැමතැනටම එක වගේ අවුව නැහෙනි. සමහර තැන්වලට මදිවට වඩා අවුව තියෙද්දි සමහර තැන්වලට අවුව අඩුයි. ඊළඟට රැට ඉර නැහැ.
බලාකුළු තියෙන දවස්වලට පවර් එක අඩු වෙනවා. ඒ කියන්නේ මේක ස්ථාවර නෑ. ඉතින් අවුව තියෙන වෙලාවට හදන අමතර විදුලිය පස්සේ පාවිච්චි කරන්න කොහේ හරි ගබඩා කරන්න වෙනවා. ඒකට හොඳ ක්‍රම ඕන. ඊට අමතරව මේ පැනල් වල කාර්යක්ෂමතාවය, ඒ කියන්නේ එෆිෂන්සි එකත් තවත් කතාවක්. මේ chart එකෙන් මේ කතාව හොඳටම පැහැදිලි වෙනවා. බලන්න අද අපි කඩෙන් ගන්න ගෙවල් වල පාවිච්චි කරන සාමාන්‍ය සෝලර් පැනල් එකකට පුළුවන් ඒ කුඩට වැටෙන සම්පූර්ණ ඉරේලියෙන් ශක්තියෙන් විදුලිය බවට හරවන්නේ 10%ක් 15ක් 20ක් වගේ ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ ඉතුරු 80%ක්ම අපතේ යනවා. හැබැයි හොඳ ආරංචියක් තියෙනවා. ලැබ් වල කරන පරීක්ෂණය වලින් 146ක එෆිෂන්සි එකක් අරගෙන තියෙනවා. ඒකෙන් පේනවා මේ තාක්ෂණය තව කොච්චර දියුණු කරන්න ඉඩ තියෙනවද කියලා. හරි. ওই වගේ අභියෝග තිබුණට ඒවා මඟ හරවාගෙන සූර්ය බලයෙන් වැඩ කරන අනාගතයක් ගැන ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි දැන් මේ පැත්ත ගැන ටිකක් බලමු. මේ වාක්‍ය දිහා බලන්න අද තියෙන සෝලර් ටෙක්නොලොජි එකෙන්ම මුළු ලෝකෙටම පවර් එක දෙන එක ඇත්තටම කරන්න පුරුවන් දෙයක්. මේක නිකන් කියන කතාවක් නෙමෙයි. මේකෙන් කියන්නේ අපි අලුත් මොනවා හරි හොයාගන්නකම් බලන්න ඉන්න ඕනේ නේ. අපිට අවශ්‍ය තාක්ෂණ දැනටමත් තියෙනවා කියන එකයි. එතකොට ඉඩ මුළු ලෝකෙටම කරන්ට් එක දෙන්න කොච්චර ඉඩක පැනල් අතුරන්න වේද? වර්ග සැතපුම් 10000 ගාණක්. ඒක ලොකුයි වගේ ඇහුනට මෙහෙම බලන්න. සහරා කාන්තාරයේ විතරක් වර්ග සැතපුම් මිලියන 3කටත් වඩා ලොකුයි. ඒ කියන්නේ සහරා කාන්තාරයේ හරිම පොඩි කෑල්ලක පැනල් සවිකලොත් ඒකෙන් මුළු ලෝකෙටම ඕන කරන විදුලිය හදන්න පුරුවන්. එතකොට ඉඩ කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒ විතරක් නෙමෙයි අනාගතය ඇත්තටම දීප්තිමත්. ටෙක්නොලොජි එක දවස ගානේ හොඳ වෙනවා, ගණන් අඩු වෙනවා. වතුර උඩ පාවෙන සෝලර් ෆාම්ස් වගේ අලුත්ම දේවල් එනවා. දැනටමත් හරියට විදුලිය නැති ලෝකේ එන්න බිලියනයකට වඩා වැඩි මිනිස්සුන්ට සෝලර් වලින් එළිය ලැගෙනවා. හිතන්නකෝ භූමි තෙල් ලාම්පුවක් වගේ අනුතුරුදායක වියදම් වැඩි දෙයකට වඩා මේක කොච්චර හොඳ ආරක්ෂිත දෙයක්ද කියලා ඒ මිනිස්සුන්ට. ඉතින් අපි දැක්කා ටෙක්නොලොජි එක තියෙනවා ඉඩකඩ කියන එකට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එනම් අපිව නවත්තගෙන ඉන්නේ මොකක්ද? ඊළඟට කරන්න ඕන දේ මොකක්ද? සමහර විට ලොකුම බාධක තියෙන තාක්ෂණය නෙවෙයි. ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති, සල්ලි, ඒ වගේම ලෝකයක් විදිහට එකතු වෙලා තීරණ ගන්න එක වගේ දේවල් වල වෙන්න පුළුවන්. ඒක තමයි අපි ඊළඟට හිතන්න ඕන දේ.